මා කියනවා මෙන්න මේ විදිහට ඉහළ අහස දෙසට නිල්වන් පහන් කුඩුවක් තියෙනවා. දැන් කොළ පාට වුණා. විටින් විට ආලෝක රට වෙනස් වෙවි. නමුත් බලන්න පුංචි පහන් කුඩුවක් තියෙන්නේ. හොඳින් බලා සිටින්න. කුමක්ද සිදුවන්නේ? ටිකෙන් ටික මේ පහන් කුඩුව විශාල වුණ නැත්තම් අපේ නිර්මාණය එතනින් කමාරයි. විශාල විය යුතුමයි. අනිවාර්යයෙන්ම විශාල වෙනවා. හොඳින් බලා සිටින්න. හෙමින් ඒ සිදු වේවි. ඈත අහසේ ඉඳලා තුසිත දෙවියන්ට මේ මනුලොවට වඩින්නට මේ පහන් කුඩු මේ විදිහට ටිකෙන් ටික විවෘත වෙද්දී හොඳින් ඇහුම්කන් දෙන්න මේ හඬ පටේට කන්නකට පෙර දෙවියන් සහ බඹුන් විසින් මනුලව ඍෂිවරුන්ට සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මනුලව පහළ වන බව දැනුම් දුන්නා. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සෝපමාන වන බවත් මනුලව ඍෂිවරුන්ට දෙවියන්ගෙන් දැනගන්නට ලැබුණා. දෙවි බඹුන් මෙසේ ආරාධනා කළා. මහා වීරයන් වහන්සේ, මේ සුදුසු කාලයයි. මව් කුසක පිළිසිඳ ගන්නා සේක්වා දෙව් මිනිස් ප්‍රජාව සසර කතරින් එතෙර කරවීමට බුද්ධත්වය සාක්ෂාත් කරන සේක්වා. සත්තුසිත දෙවියන් තුසිත දෙව්ලොවින් චුත වීමට පෙර පංච මහා විලෝකනය සිදු කළා. කාලය, දීපය, දේශය, කුලය, මව, මව්කුස පිළිසිඳගත් පසු මවට මාස 10කුත් දින 7ක් ආයුෂයේදී පින්වත් මවක් විය යුතුයි. බෝසතාණන් වහන්සේ තුසිත දෙව්ලොවින් සිහි නුවණින්ම නික්මුණා. තුසිත දෙවියන් සිහි නුවණින් නික්මුණාලු. ඒ නික්මුණේ මේ මනුලොවට එන්නට බලන්න. ඈත අහසේ නෙළුම් කුළුණේ ඉඳලා උන්වහන්සේ වඩිනවා. හොඳින් බලා සිටින්න. අර පහන් කුඩුව විශාල පහන් කුඩුව බවට පත් උනේ අපේ නිර්මාණය මේ විදිහට මේ මහ පොළොවට රැගෙන එන්නට. බලන්න හොඳින් වියන් බදිමින් පහන් කුඩු දෙකක් රැගෙන ටිකෙන් ටික ඔබේ දැස් මානෙටම මේ නිර්මාණ අපරාගෙන යනවා අනිවාර්යෙන්. ඒ නිර්මාණය තුල රැඳී සිටින්නේ කවුරුද? මේ කලුවන් කැටයන්පත් තව සුළු මොහොතකින් සුදු කැටයන්පත් බවටපත් වෙනවාමයි. ඒ වගේම මේ තුල සිටින්නේ එවියන් මත මහා මායා දේවිය. එතුමිය සුන්දර සිහිනයක් දැක්කලු. ඒ සුන්දර සිහිනය දැක ගන්නට නම් මේ පහන් කුඩුව විශාල පහන් කුඩුවක් විය යුතුයි. ඒ විශේෂ සිදු වෙනවා. දිව්‍ය ලෝකේ ඉඳලා ආපු ඒ පහන් කුඩුව ඔබේ දැස් මානෙම මේ විදියට වියනක් ආකාරයෙන් මහා මායා දේවියට තනා දෙද්දී මහා මායා දේවිය සිරියහනේ බොහොම සුන්දර සිහිනයක් දකිනවා. ඒ දැකපු සිහිනය අර පුංචි පුතාගෙන් ඇහුවත් කියාවි. කුමක්ද සිහිනය අපිට ඉගෙනුවා පොඩි කාලේ? සුදු එත්පැටවෙක් සුදු නෙළුම් මලක් අරගෙන මහා මායා දේවියගේ සිරියහන වටා වට තුනක් කැරකිලා ඇගේ දකුණු ඇලෙන් කුසට ඇතුළුනාලු. අන්නේ සුන්දර සිහිනය ඔබට පෙන්වන්නයි අපේ මේ නිර්මාණය. සුදු ඇත්පැටව එනවා ඈත අහසේ. හොඳින් බලන්න. ඈත අහසේ සුදු නෙළුම් වලක් අරගෙන ඒ පුංචි හුරතල් ඇත්පැටව මෙන්න මේ විදිහට මහා මායා දේවිය අසලටම එනවා. ඒ කෙසේ සිදුවයිද? නිර්මාණයේ සාර්ථකව අනිවාර්යෙන් සිදු වෙනවාමයි. පුංචි ඇත්පැටව හරීම හුරතල්. බලන්න හොඬේ හොල්ලොල්ල ලස්සන්ට පහන් කූඩුව ළඟටම එන හැටි. මහා මායා දේවිය තවමත් සුවනින්දේ සාදු නාද දෙද්දී දෙවියන් මේ සිදුවීම අනිවාර්යෙන් සිදු වෙනවාමයි. සියල්ල අපි පරිගණක තාක්ෂණයෙන් නියම කාල රූපයකට අනුව සිදු වෙනවා. මේ විදිහට සිදුවද්දී ඒ පුංචි හුරතල් ඇත්පැටව සූදානම් වෙන්නේ මහා මායා දේවියගේ සිරියහන වට කීපයක් ගමන් කළා
ඒ සුන්දර සිහිනේ සැබෑ කරවන්නට ටික දවසකින් අපිට ලැබෙනවා පින්බර පණිවිඩයක්. මේ සිදුවීම සිදුවෙලා කුමක්ද? සිදුවත් කුමාරයෝ මහා මායා දේවියගේ කුස තුල පිළිසිඳ ගත්තලු. ඒ පින්බර පණිවිඩය තමයි මේ සිහිනෙන් අපිට දැනගන්නට ලැබුණු පණිවිඩය. දෙවියන් සාදුනාද පවත්වනවා. මේ මෙසේ සිදු වුණා. සිදුවත් කුමාරයාණන් මහා මායා දේවියගේ කුස තුල පිළිසඳගත්තු ඒ සුන්දර දසුන ඔබට ඉදිරිපත් කළා. සිදුවත් කුමාරයා ඉපදිලා දවස් 7කින් මහා මායා දේවිය කලුරිය කළාලු. කලුරිය කළා. උන්වහන්සේ දිව්‍ය ලෝකේ මාතෘ දිව්‍ය රාජානන් වහන්සේ හැටියට උපත ලැබුවලු. බලන්න මහා මායා දේවිය නැවතත් දිව්‍ය ලෝකේ යනවා. නිකම්ම නෙවෙයි අර සුදු ඇත්පැටවත් යනවා. අපේ සුන්දර නිර්මාණයත් අරගෙන මේ සුන්දර නෙළුම් මලත් අරගෙන මේ විදිහට ඈත නෙළුම් කුළුණ උඩ තියෙන දිව්‍ය විමානයේ මේ විදිහට රැගෙන යද්දී අර පහන් කුඩුව ඊට සරසා දෙන්නේ නියම ආකාරයෙන්. ඒ සමග බුදු කෙනෙක් පහළ වුණු පණිවිඩය අපිට ලැබුණා. ඊට සූදානම් වෙනවා. අපි පමණක් නොවේ යක්ෂයෝ. හොඳින් ඇහුම්කන් දෙන්න. වහන්සේ නමක් ලෝකයේ පහළ වෙන්නයි යන්නේ. මා ඊට ඉඩ සාදා දිය යුතුයි. මේ මහා යක්ෂයා මේ ලස්සනට කැරකි කැරකි තිබිච්ච කූඩුව තමන්ගේ අත්වලින් පොඩි පට්ටම් කරලා තමන්ගේ මුඛයෙන් කුස තුලටම ඇතුල් කරගන්නවා. කුමකටද මේ වැඩේ කරේ? කොහොම පින්බර හැඟුමෙන් කරපු වැඩක්. බුදුරජාණන් වහන්සේ වඩිනවා කියලා මේ යක්ෂයාට දැනගන්න ලැබෙනවා. උන්වහන්සේට වඩින්නට මේ විදිහට ඊට හසර පිළිසකර කරලා දෙනවා. යක්ෂයන් අමනුෂ්‍යයන් එසේ සිදු කරද්දී දෙවියන් සාදුනාද දෙද්දී මහා වනයේ ඉන්න මහා වන සතුන් බුදුන් පිළිගන්නට සූදානම්. නිකම්ම නිකන් නෙවෙයි. ධන නම ආචාර කරලා ගෞරව කරලා මල්වියන් තනලයි පිළිගන්නේ. බලන්න මේ හස්ති රාජයා මේ මහා වනයේ ඉඳලා මේ මහා පහන් කුඩු අභියසටම පැමිණෙනවා. රාජයා මේ විදිහට පහන් කූඩුව ළඟටම ඇවිල්ලා දන ගසා බුදුරජාණන් වහන්සේට নমස්කාර කරලා සූදානම් වෙන්නේ නිකම්ම පිළිගන්න නෙවෙයි. සුන්දර මල් වේනක් තනන්නට මේ හස්ති රාජයා සූදානම්. ඒ සඳහා විශාල නෙළුම් මලක් හොයනවා. හස්ති රාජයා දකින්න ආයත අහසේ මේ විදිහට නෙළුම් මලක් තියෙනවා. මේ නෙළුම් මල මා කඩා ගන්නවාමයි තමන්ගේ හොඬෙන් කියලා හස්ති රාජයා හිතලා ටිකෙන් ටික තමන්ගේ හොඬ ඔසවලා බොහොම පරිස්සමෙන් මේ සුන්දර නෙළුම් මල කඩා ගන්නවාමයි. කිසිදු හානියක් නැහැ පුතේ. බොහොම පරිස්සම් මේ හස්ති රාජයා මේ නෙළුම් මල කඩාගෙන අපලෝතුළු තිලෝගුරු අමාමෑණී බුදු පියාණන් වහන්සේට පූජා කරන්නටයි සූදානම් වෙන්නේ. බුද්ධත්වයෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ වඩිනවා දිව්‍ය විමානයට. දෙවියන්ට බණ කියලා අර ඈත අහසේ දිව්‍ය විමානය දෙවියන්ට ධර්ම දේශනා කළා. උන්වහන්සේ නැවතත් මේ මනුලෝකෙට වඩිනවා. උන්වහන්සේ පිළිගන්න තමයි මේ අහිංසක සත්‍යය මේ විදිහට සූදානම්ෙන් ඉන්නේ. දෙවියන් සාදුනාද දෙනවා.
දෙවියන්ගේ සාදුනාද මැද්දේ උන්වහන්සේ මහා කරුණාවෙන් මේ විදිහට මේ මනුලොවට වඩිනකොට මාරයා උන්වහන්සේට බාධා ඇති කළාලු. බලන්න උන්වහන්සේ වදක් නවතිනවා. මහා කරුණාවෙන් මේ සියලු බාධා ඉවත් කරගත යුතුයි. උන්වහන්සේ තමන් වහන්සේ මහා කරුණා බලෙන් සියලු බාධා ඉවත් වේවායි ප්‍රාර්ථනා කරනවා. සියල්ල මේ විදිහට සියලු බාධා ඉවත් කරමින් උන්වහන්සේට මේ හස්ති රාජයාගේ නෙළුම් මල මතටම වඩින්නට මේ විදිහට අපි ආරාධනා කරනවා. උන්වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් අප මේ දුකින් මුදවා ගන්නටයි මීට වසර 2570කට කලින් මේ ලෝකෙ පහළ වුණා උතුම් බුද්ධත්වයේ අවබෝධ කරගෙන මේ උතුම් ධර්මය කියා දුන්නේ. අපි මේ ධර්මයේ තුල හැසිරෙනවද? අපිට ප්‍රශ්නයක් තියෙනවා. උතුම් භික්ෂුන් වහන්සේලා තවමත් මේ ධර්මයේ රැකගෙන බලන්න හස්ති රාජයා නෙළුම් මල කරකෝලා හොඬේ ඔසවලා උන්වහන්සේ පිළිගන්නවා. ඒ සිදු වෙනකොට අපේ නිර්මාණයේ ඒ දර්ශන වාරය අපි අවසන් කරන ගමන් ඔයගොල්ලන්ට කියනවා අපි කිව්වේ ලංකාවේ උසම නිර්මාණය ලංකාවේ ලොකු නිර්මාණය කියන අපි කිව්වට අපිට ඕනේ ඒක නෙවෙයි. මේ පුංචි දරුවන්ට පණිවිඩයක් දෙන්න මතක